ඇත්තටම බල්ලෝ හිතන්නේ මොකද්ද කියලා දැනගන්න පුළුවන්. දැනටත් එහෙම ටෙක්නොලොජි එකක් ඩිවලොප් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ගැජට් එකක් එනවා. ඒක බල්ලගේ කරේ එල්ලුවාම අපි ගහගෙන ඉන්න ඉයර්බඩ් එකට බල්ලා හිතන එක ඇහෙනවා. මට හොඳටම විශ්වාසයි බල්ලෝ මේකට තදින් විරුද්ධ වෙනවා. ඇයි බල්ලෝ විරුද්ධ වෙන්නේ? බල්ලෝ අපිව රවට්ටගෙන ඉන්නේ. බල්ලව නාවන හැම වෙලාවෙම මට හිතෙනවා මුන්නම් ඓතිහාසික ඇරිල්ලක් අපිට ඇරලා තියෙනවා. ලෝකේ ඉන්න අනිත් හැම සතාම තමන්ගේ වැඩ තමන් කරගන්න ඕනේ. ඒ මුන්ට කණ්ඩ දෙන්න ඕනේ, බොණ්ඩ දෙන්න ඕනේ, ඉන්න දෙන්න ඕනේ, බෙහෙත් දෙන්න ඕනේ, හීට් එක වැඩි වුණාම ගස්සන්න ඕනේ. මොන කරදරයක්ද බං මේ? මුන්ගේ ඔක්කොම ටික කරන්න ඕනේ අපිනේ. බල්ලයි මිනිස්සු යාළු වුණා කියන්නේ ඊට අවුරුදු 22000කට කලින්. අපි හැමෝම කැලේ. අපිත් උදේට නැගිටලා කෑම එක පස්සේ ගෙලෝගේ නෑර කාලේ. දැන් වගේ ඕඩර් කළාම කෑම එකේ නෑනේ. අනික දැන් කෑම එක අපිව දැක්කම දුවනවා දිවිල්ලක් කොහොමද දන්නවද? ලෝකෙට ගිහිල්ලා අල්ල ගන්න. අපිත් එහෙමයි බල්ලොත් එහෙමයි. ඒ ඔය අල්ලපනල්ලේ බල්ලෝ තීරණය කරනවා. අපි හෙට ඉඳන් රස්සාවක් කරන්නේ නැහැ. ඔය කෑම එක පස්සෙන් දුවන එක රස්සාවනේ බන්නේ. දැන් කැලෙන් එළියට ආවා කියලා දැනුත් රස්සාව කියලා කරන්නේ ඔය කෑම එක පස්සෙන් දුවන එකනේ. ටික හිතලා බලන්න බල්ලන්ගේ රැස්වීම. බල්ලෝ ටික ඔක්කොම එකතු කරගෙන එක සට කපට බල්ලෙක් ඇවිල්ලා කියනවා. "මාගේ බලු මිතුරනේ." නේද? ඕගොල්ලන්ට ඕන නම් ටෝන් එක මාරු කරගන්නත් පුළුවන් ඈ. මේ බල්ලන්ට විශේෂයෙන්ම කියන්න ඕන. එහෙම නැත්නම් මාගේ ආදරණීය, සදාදරණීය සුනක පියාණන්ගේ නාමයෙන්. එහෙම නැත්නම් මේ බලු සහෝදරවරු පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. Taman කැමති ටෝන් එකකින් අහන්න. ඒ සට කපට බල්ලා කියනවා අපි ඊට පස්සේ රස්සාවක් කරන්නේ අපි මීට පස්සේ කෑම එක පස්සෙන් දුවන්නේ නැහැ. අපි ඒ වෙනුවට අර කෑම එක පස්සෙන් දුවන කකුල් දෙකේ සත්තු జాතියක් ඉන්නවා මිනිස්සු කියලා. උන් පස්සෙන් ගිහිල්ලා උන් චූන් කරලා, උන්ව ටියුන් කරලා, උන්ට වලිගේ වඩලා, උන්ගේ ආදරය දිනාගෙන, උන්ගෙන් ඉල්ලගෙන කාලා ජීවත් වෙනවා. උඹලා මොකද කියන්නේ? අද ඔයා වැඩ ඇරලා ගෙදර යනවා. ඔයා ගේට්ටුවෙන් ඇතුළට යනකොටම බල්ලා දුවගෙන එනවා. අම්මට සිරි අරු ඇවිල්ලා කොහෙද ගිය තැනක වෙලාවට එන්න දන්නේ නැද්ද? මං දැන් කොච්චර වෙලාවක් තිස්සේ බලන් ඉන්නවද කන්න ටික නැද්ද? උඹ හිතන් ඉන්නේ දැන් මම උඹව දැකලා ආසාවට එක්සයිට් වෙලා දඟලනවා කියලා නේද? එක්සයිට් වෙලා මගේ කෑම එක දියා. දැන් මං කියන්නේ අපි මේවා දැනගන්න ඕනේද? බල්ලගේ